මේක ප්‍රතිපත්ති ප්‍රකාශය. මේක ඔයගොල්ලෝ හොඳට හිතේ තියාගන්න. මේක කෙලවුනොත් කෙලවුනාමයි. ජනවාරි මාසෙට ඔබතුමාලට කණ්ඩ බොන්න නැහැ. IMF එකේ පීඩ බෝර් මහත්තයා කිව්වා මේ අපි ප්‍රශ්නේ හරියට නිරාකරණය කරගත්තේ නැත්නම් නොවැම්බර් මාසෙට අපිට සල්ලි නැහැ. තෙල් ගේන්න, පෙට්‍රල් ගේන්න, ගෑස් ගේන්න සත පහක් නැති වෙනවා රටට. නැවත JP ගැන කතා කරනවා සහෝදරනි. එහෙනම් ඔබතුමාලා හොඳට හිතේ තියාගන්න. බැරි වෙලාව මං තුන් පාරක් කියනවා. JP ගෙන්නේ නැහැ. හැබැයි මං ආවොත් කියන කාරණේ කියන්නේ ආවොත් ආර්ථිකය කළමනාකරණය කරගන්න බෑ. IMF එකත් එක්ක කතා කරගන්න බෑ. ජනවාරි වෙනකොට සල්ලි නැහැ, ගෑස් නැහැ, පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, මොනවත් නැහැ. නැවත අරගලේ කාලේ ඔබතුමාට මතකද? ලයිට් එක දාන්න ගෙදර ලයිට් එක නැහැ. මදුරුව කනවා. දරුවට දෙන්න කිරි ටික නැහැ. සංචාරක ව්‍යාපාරය එහෙම බිමට වැටෙනවා. ලක්ෂ 30ක් විතර එනවා සංචාරකයෝ. ඒක බිඳුවට වැටෙනවා. ඩොලර් බිලියන 3ක 4ක ආදායම නැති වෙනවා. රට බිමටම වැටලා ඔබතුමාලා මෙන්න මේක හිතේ තියාගන්න. බිමට වැටලා ඔබතුමාලා මාස 3-4ක් යනකොට මේ රටේ සහෝදරයෝ අපේ තරුණයෝ වැරදිලා තීන්දුවක් ගත නම් ඒ තරුණයෝ ටික නැවත ආයුධ ගන්නවා අතට මුන් ටික පන්නන්න. ආර්ථිකය කළමනාකරණය කරගන්න බෑ. අපි බිඳුවට වැටලා ඉන්නේ. නයිටික් ගෙවා ගන්න අදහසක් නැහැ හඳුන්නෙත් පිට මුදල් ඇමතිවරයාට. මොනවද මුදල් ඇමති කියන්නේ? කොළ සල්ලි අච්චු ගන්නවා. රජයේ දේපල ටික නැත්තම් විකුණනවා. නැත්තම් තියෙන තැන්පතු ටික පවර ගන්නවා. කීයද ලැබෙන්නේ? ඩොලර් බිලියන 3ක් හොයාගන්න බෑ සහෝදරනි. අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100යි. අපිට වෙන්නේ පාරට බහැලා ලක්ෂයක් ලක්ෂ දෙකක් මේ රටේ තරුණයෝ මැරෙන්න සිදු වෙනවා. සමස්තයක් හැටියට අපි පිළිගන්නවා සාර්ව ආර්ථිකය මේ ආණ්ඩුව විසින් ස්ථාවර කරලා තියෙනවා කියලා. අපිට හොඳට ඒක හොඳයි කියන්න පැකිලෙන්න අවස්ථාවක් නැහැ. භාණ්ඩාගාරය උතුරලා ගිහිලා තියෙනවා පළවෙනි පාරට අපි දන්න ඉතිහාසයේ. රුපියල් ට්‍රිලියනයක් තියෙනවා පීපල්ස් බැංක් එකේ බැංකර්ස් ලෝන් එකේ වැඩිපුර සල්ලි. මේ වෙනකොට අපිට දැනගන්න ලැබිලා තියෙනවා පාර්ලිමේන්තුවේදීත් අපි පිළිගන්න සිද්ධ වුණා. භාණ්ඩාගාරයේ පෙරලා ඉතරලා ගිහිලා තියෙනවා. අපි ඒ ගැන සන්තෝෂයි. ඊයේ 2026 අයවැය අධිකරු ජනාධිපතිතුමා ඇවිල්ලා ඉදිරිපත් කරා. එතුමා 2025 සාර්ථක දර්ශක ඉලක්ක ගැන කතා කරා. අපි ඇත්තටම එතන අපනයනය වැඩිවීම, ජංගම ගිණුම අතිරික්තයක් තිබීම, අයවැය හිඟය අඩුවීම, ඒ වගේම බදු ආදායම වැඩිවීම. ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගයේ ප්‍රධාන විපක්ෂයක් හැටියට අපි ලෝභ වෙන්නේ නැහැ. අපි ඒ ගැන සතුට ප්‍රකාශ කරන්න. බොහොම නිහතමානීව අපි මේ මූල්‍ය දර්ශක සපුරා ගැනීම පිළිබඳව 2024 ලබා දුන්න එක එහෙම පවත්වාගෙන යාම සඳහා අපේ ස්තුතිය අපි පුද කරනවා. අපේ සතුට අපි ප්‍රකාශ කරනවා.